everyone, welcome to my YouTube channel Diary Talk by Mar. මේ මගේ ෆස් වීඩියෝ එක මට ගොඩක් සතුටුයි මේක ඔයාලා එක්ක ෂෙයා කරගන්න එක ගැන. අනික මම මේ වීඩියෝස් කරන්නේ මගේ මෙමරිස් තියාගන්නත් එක්ක තමයි. ඉතින් ගිය අවුරුද්දේ පෙබරවාරි වල අපි ගියා ලස්සන හිස්ටොරිකල් ප්ලේස් එකකට Castle Rising කියලා UK වල. මේක කිංස්ලින් ළඟ තියෙන ගොඩක් පීස්ෆුල් සහ ලස්සන මිඩීවල් කාසල් එකක්. ගොඩක් අය කියනවා මේ කාසල් එක මීරියා එකේ හිඩන් ජෙම් එකක් කියලා. අද මම ඔයාලව මේ කාසල් එක ඇතුළට අරයි යනවා. පොඩ්ඩක් හිස්ටරි එකත් අපි ගිය එක්ස්පීරියන්ස් එකත් ඔයාලා එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. මේ කාසල් එක තියෙන්නේ කිංස්ලින් ළඟ නෝෆෝක් වල. මේ කාසල් එක හදලා තියෙන්නේ 12th century එකේ. ඒ කියන්නේ දැනට අවුරුදු 900ක් වගේ පරණ තැනක්. ඒ වගේම මේක හදලා තියෙන්නේ විලියම් ඩී ඕබිග්නින් කියලා පවර්ෆුල් නෝබල්මන් කෙනෙක්. ඒ කියන්නේ වංශාධිපතියෙකු විසින්. ඒ කාලේ කාසල් හදලා තියෙන්නේ ප්‍රොටෙක්ෂන් පවර් පෙන්වන්න සහ රොයල් ලිවිං වලටයි. දැන් අපි ඉන්නේ මේ කාසල් එක ඇතුළට ගියාම ඔයාලට මේ තැනේ හිස්ටරි එක ඇත්තටම දැනෙනවා. මේ ලොකු ස්ටෝන් වෝල්ස් බලද්දී හිතන්න අමාරුයි මේවා සෙන්චුරිස් ගණනකට කලින් හදපු දේවල් කියලා. හිතලා බලන්න මේ තැනේ මිනිස්සු කොහොමද ජීවත් වුනේ කියලා. Google එකේ සර්ච් කරලා බලද්දී මට තවත් ඉන්ට්‍රස්ටිං ස්ටෝරි එකක් තියෙනවා කියලා මේ කාසල් එකට සම්බන්ධ දැනගන්න ලැබුණා. ඒක තමයි ඉසබෙලා ෆ්‍රාන්ස් ගැන. ඇය කිං එඩ්වඩ් 2 ගේ බිරිතයි. පස්සේ කාලේ ඇය මේ කාසල් රයිසින් වල ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. ඒ නිසා මේ තැනට ලොකු රොයල් හිස්ටරි එකකුත් තියෙනවා. මේ තැනේ ඇවිදීදී ඇත්තටම ගොඩක් පීස්ෆුල් නේචර් එක, කොළපාට වටපිටාව සහ මේ ලස්සන කාසල් එක ප්ලේස් එක හරි ස්පෙෂල්. සමහර වෙලාවට ඉංග්ලන්ඩ් වල ට්‍රැවල් කරද්දී මිනිස්සු යන්නේ ලන්ඩන් වගේ ෆේමස් ප්ලේසස් වලටයි. ඒත් ඇත්තටම මේ වගේ ප්ලේසස් තමයි රියල් හිඩන් ජෙම්ස් කියලා කියන්නේ. ඉතින් UK වල ඉන්න ශ්‍රී ලංකන් යාළුවන්ට තමයි මම කියන්නේ ඔයාලට මේ nature, history and photography කැමති නම් මේ තැනට ඇවිල්ලා අනිවාර්යෙන්ම යන්න. සමහර වෙලාවට මේ වගේ නිදහස් places තමයි හොඳම experience එක දෙන්නේ. මෙතනින් ඇතුළට ගියාම ඔයගොල්ලන් චැම්බර් එක තමයි බලන්න. මේ අපි චැම්බර් එකේ තමයි ඇවිදලා තියෙන්නේ. පේනවා නේද? හරි ලස්සනයි. එතනින් පස්සේ අපි පහළට යනවා. පහළට ගිහිල්ලා ඊට පස්සේ අපි මෙතනින් එහාට එළියට තමයි ගියේ. මොකද එළිය හරි ලස්සනයි. ඇතුලේ නම් ඇත්තටම හරි හිස්ටරි පරණ දේවල් තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට එළියට යන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් like, comment and subscribe කරලා Diary Talk by Mar channel එකට support එකක් දෙන්න. ඉස්සරහට තවත් UK hidden places, family moments සහ small travel diaries මම share කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් අපි next වීඩියෝ එකෙන් හම්බෙනකම් ඔයාලා සතුටෙන් සනීපෙන් ඉන්න. මේ ප්ලේස් එකට යන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකේ description එකේ දාලා ඇති. එහෙනම් bye bye.